මල්ලි රෑට කෙව්වා සරින් කන එක නේ ඇත්තට හොඳ වැඩක් නෙවෙයි. මල්ලි කරන්ට් එක ගියාද බං? ලයිට් එක දාපන්කෝ. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපේ සර්වයිවල් සීරීස් එකත් එක්ක. ඉතින් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න හැමෝම බලන හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවනේ ඉතින් සෙට් එකමු සුපිරියට. ඉතින් අද අපි කරන්න යන්නේ ෆුල් අයන් නාමර් එක හදන්න. ඉතින් මෙන්න මෙහෙම අර අපි මුලින්ම අයන් වෝටර් බකට් එක හදාගත්තු කේව් එක තියෙන්නේ. අනේ ඒකෙන්ම තමයි අපි මේකත් හදන්න යන්නේ. හරිද? ඉතින් දැන් අපි මෙන්න මේ හරිය අපි තමයි අයන් ගත්තේ මේ හරියෙන් විතරයි ටෝච් ගහලා තිබ්බ හරියෙන්. ඉතින් දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ හරියේ ඇඳ ගහගමු. නැත්තම් මේ හරිය කරේලා මැරුණොත් නැත්තම් ආයි ගෙදර ඉඳන් එන්න බෑ. ඉතින් දැනට ඇඳ මෙතන ගහගෙන කෑම ටික හරියට තියාගෙන අපි යමු ටෝච් ටිකක් ගහන්න මෙන්න මේ හරිය එළිය කරන්න. ඉතින් සොම්බිලා නැතුව ඇති කියලා හිතනවා. මොකද මම මෙතන කලින් ටෝච් ටික ගහලා ගියපු ඉඳා වැඩි මොබ්ලා ස්පෝන් වෙලා නැහැ. ඉතින් යාළුවනේ මේ ටික පොඩ්ඩක් කම්මැලි තමයි. හැබැයි මෙන්න මේ වීඩියෝ එකේ ඉඳන් අපේ සුපිරි වීඩියෝ ටික එනවා. ඉතින් අපේ මුල් බේසික් ටික ඉවරයි. ඉතින් ඒවටත් යාළුවෝ බලලා තිබ්බා කොල්ලෝ සපෝට් දුන්නා. ඉතින් හැමෝටම thank you. කමෙන්ට් කරලා තිබ්බ හැමෝටම thank you. ඉතින් සමහරු මම එක ප්‍රශ්න අහනවා. ඉතින් ඔයාගේ වයස කීයද? ඊට පස්සේ thumbnail දාද්දි ප්‍රශ්න ආවද? මොකද්ද? එහෙම ප්‍රශ්න ආවනම් කියන්න. එහෙම ඒකේ ඒවා කියලා තිබ්බා. ඉතින් යාළුවනේ මම ඒවා හැම එකටම උත්තර දෙන්න ගියේ නෑ. මම ඔයගොල්ලෝ අහලා තිබ්බ පොදු ප්‍රශ්නයක උනේ PC specs මොනවද කියලා. ඉතින් ඒකට නම් උත්තර දීලා තිබ්බා. ඉතින් මම හිතන් ඉන්නවා ඉස්සරහට අපේ vlog channel එකක් කරන්න. vlog channel එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට තමයි මම දාන්න හිතන් ඉන්නේ මේ ඔය මගේ PC එකේ review එකක්. ඊට පස්සේ මගේ එක ඒ වගේ reviews. ඊට පස්සේ vlogs එක මගේ වීඩියෝ හැදෙන විදිය, මගේ thumbnails හැදෙන විදිය, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ channel එක ගැන ඉස්සරහට දැනුවත් කරන්න ඕගොල්ලෝම දැම්ම වඩන් ගන්න නැහැ. ඉතින් Q&A වීඩියෝ එකෙන් තමයි ඕගොල්ලෝගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නේ. ඉතින් Q&A වීඩියෝ එක තියෙන්නේ subscribe 2000. ඉතින් subscribe 2000 පාස් කරාට පස්සේ මම දානවා වීඩියෝ එකක්. හරිද? ඒ වීඩියෝ එකට ඕගොල්ලොන්ට තියෙන්නේ වීඩියෝ එකට මං කියන්නේ ඕගොල්ලොන්ට මේ ඕගොල්ලොන්ට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික කමෙන්ට් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඕගොල්ලෝ දාලා තියෙන කමෙන්ට්ස් අනුව මම ඕගොල්ලොන්ට උත්තර සපයන්න තව වීඩියෝ එකක් ගේනවා. හරිද? හරි කොල්ලෝනේ. ඉතින් මේ වීඩියෝ එක ළඟදී මේ ඉතින් subscribe 2000 ගන්න අපිට support එකක් දෙන්න. එහෙම වුණොත් ඉතින් ඔයගොල්ලෝනේ මට Q&A වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔන්න විදියට මෙතන නම් අයන් පාට්ට තෝගයක් තිබ්බ. මම නම් හිතුවේම නෑ මෙතන මෙච්චර මේ පල්ලෙහෙන් වගේ අයන් තිබ්බයි කියලා. මොකද අපි කලින් අතර පොඩ්ඩක් දුර ඇවිල්ලා මේ නැවතිලා ගියානේ. එතකොට චුට්ටක් ඉස්සරහින් තමයි මේ අයන් ටික තිබිලා තියෙන්නේ. අපරාධ තා පොඩ්ඩක් බැලුවනම් මං හිතුවේ මෙතන යටටම යනවා ඇති කියලා. හැබැයි මහ ලොකු යටක් නෑ මෙතන. මෙන්න මේ chest එකට අපි දාගමු නැත්තම් මොකක් හරි වෙලා මැරුණොත් අපරාධෙ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ටිකේ විභාගෙත් එක්ක ටික වීඩියෝස් දාන්න අමාරුයි. ඉතින් විභාගය ඉවරන ගමන් වීඩියෝ දාන්න විනාඩි 15කට වැඩි එන වීඩියෝ. ඉතින් යාළුවනේ හෙන ගේමක් ගහගෙන තමයි මේ වීඩියෝ දාන්නේ. ඉතින් විභාගය ඇස්සේ ඉතින් subscribe කරලා සබ් එකක් දෙන්න අපිට. ඉතින් යාළුවනේ අපේ ඔක්සයිඩ් වීඩියෝ එකට කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ ඔක්සයිඩ් එක ගේන්න කියලා. යාළුවනේ මගේ අතින් blue stack එක මේ delete වුණා. හරිද? ඊට පස්සේ මම ඩවුන්ලෝඩ් කරන්න යද්දි මේ ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ එන්ජින් එක. ඉතින් ඒක මම ෆික්ස් කරගන්නකම් දැනට අපි Minecraft ගහමු. සුපිරියක් ඉතින් Minecraft කියන්නේ සුවන්. ඉතින් ඒ හින්දා මොබයිල් ගේම් රිවිව් කරන්න වෙන්නේ නැහැ ටික කාලෙකට. මොබයිල් ගේම් මම රිවිව් කරන්න නෙවෙයි ඉතින් ඔක්සයිඩ් එපිසෝඩ් වගේ ගහගෙන යන්න. ඉතින් එක්කෙනෙක් කියලා තිබ්බ ආක් ගහන්නයි කියලා. ඉතින් යාළුවනේ මං ආක් දෙන්න හිටියේ ඔයගොල්ලන්ට ආක් සර්වයිවල් ගෝල්ඩ් එක නෙමෙයි වෙන එකක්. හරිද? ඉතින් ඒක මේ දෙන්න හැදුවා. හැබැයි දෙන්න කලින් කෙල වුණා බ්ලූ ස්ටැක් වලට. හරිද? ඉතින් දාගත්තු ගමන්ම ගේන්නම් ඒකත්. ඊට පස්සේ අපි මොකක් හරි මේ ප්‍රශ්නයක් අහලා කොල්ලොන්ගේ කමෙන්ට් අනුව ආක් හරි ඔක්සයිඩ් හරි ගහනවද කියලා දෙකෙන් එකක් තෝරගමු. හරිද? මුලින්ම බ්ලූ ස්ටැක් දාගින්න බෑ.
ඉතින් මෙන්න මෙතනක් තියෙනවා අයන් ටිකක්. අපි ඒක ටිකක් මයින් කරගමු. ඩයමන්ඩ් හොයන්න අපිට කේව් එකක් හොයාගන්න වෙයිද දන්නේ මේ කේව් එක වැඩි යටට යන්නෙත් නැහැ. අර පැත්තෙන් ගියෙත් නැහැ. තව එක පැත්තක් තියෙනවා මේ කේව් එකේ. එතන යටට ගියේ නැත්නම් ඉතින් මේ කේව් එකෙන් වැඩක් නැහැ. අපි බලමු පොඩ්ඩක් ඒ පැත්තට ටෝත් ගාලා මෙතන නම් අයන් ඉවරයිද කොහෙද? ඉතින් යාළුවනේ වචනකින් හරි කමෙන්ට් එකක් දාන්න. වචනකින් මේ වචනකින් කොහොමද දාන්නේ? මේ ඉමෝජි එකකින් හරි කමෙන්ට් එකක් දාන්න. පට්ට සපෝට් එකක් ඒක අපිට. හරි යාළුවනේ මේ වීඩියෝ එකකින් නම් සුපිරි වීඩියෝ ගේනවා හින්දා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මුල් ටික කම්මැලි තමයි. ඉතින් මුල් ටික කොහොමත් අපි බේසික් ටික කරන් ඉන්න එපයි. වගා දාන ඒවා ටිකක් ටුට්ටක් කම්මැලි තමයි. ඒ වුණාට කට්ටිය අපේ ඉරිඟු වගාව ඊට පස්සේ අපේ මෙලොවලු වගාවට සප්පයක් දීලා තිබ්බ කොල්ලෝ ටික. ඉතින් දැන් අපි පටන් ගන්නේ කේව් යන ඒවා. ඊට පස්සේ එක එක බොස් ලයින් නවනේ අපිට. දැන් අපි මයින් ෂාෆ්ට් එකක් හොයාගන්නත් ඕන. ඊට පස්සේ මයින් ෂාෆ්ට් එක එක්ස්ප්ලෝර් කරන්න ඕන. ඊට පස්සේ අපි හොයාගන්න ඕන මේ එක මොකද්ද බයි නම? ට්‍රයිල් චැම්පියන්. අපිට මේස් එක හොයාගන්න ඕන. ඊට පස්සේ ගෝඩන් මල්ලිය හම්බෙන්න ඕන. ගොඩක් වැඩ තියෙන ඉතින් ආදල් ටික එන්න මෙතනින් පස්සේ. හරිද? ඉතින් අනිවාර්යෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා ඉන්න. මොකද මගේ වීඩියෝ දැම්ම ගමන් එතකොට ඔයගොල්ලන්ට ටග් ගාලා වීඩියෝ එකේ නොටිෆිකේෂන් එක එනවා. හරි මෙන්න මෙතන යටට. අඩෝ සොම්බිලා දෙන්නෙක් එනවා අයියා. ටග් ගාලා ඉවරයක් කරලා දාමු. මන් දැක්ක ක්‍රීපර් කෙනෙකුත් මගේ පස්සෙන් එනවා වගේ. ඌ ආයෙත් දන්නේ මෙතන. එනවා බඩු. යද්දි. කුඩු පට්ටම් කරා මම ඉතින් ඌව මරන්න ගියේ නෑ. මොකද වෙලා යන හින්දා එතන බ්ලාස්ට් කරලා දැම්මා. හරි ඉතින් දැන් බලමු. මෙන්න මෙතන ලැපිස් තියෙනවා. ලැපිස් මේව කරන්න මම හිතන්නේ අයන් පිකැක්ස් එකක් ඕනද කොහෙද? මට මතක විදිහට මට මතකයි එක දවසක් මම ස්ටෝන් පිකැක්ස් එකකින් මයින් කරාද කොහෙද? අනේ වන්දම මට නම් ඉස්සුව. යන්න වෙන්නේ නැහැ බං මොකෙක් හරි දුවගෙන එනවා පුපුරන්න. ඉතින් මේ ක්‍රීපර් දකිද්දි මට හසලක් ගාවෙනීව තමයි මේ මතක් වෙන්නේ. ඇයි දන්නේ නැහැ බං. දැන් කියන්න එපා හසලක් ගාමිනී කියන්නේ කවුද අයියා? යකෝ ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි උඹ එහෙනම්. සොම්බි කෙනෙකුත් යනවා. ඉතින් අපි දුවලා යමු. මේ බය නෙවෙයි යන්නේ. මොකද අපිට දැන් වැඩ තියෙනවා. ඉතින් යාළුවනේ එතන යට අම්මට සිරි පට්ටටම යටට යනවා. හරිද? ඉතින් එතනින් අපිට ඩයමන්ඩ් හොයාගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට. මොකද ඒක නිකන් ආයි ටෝත් 1000ක් ගැහුවොත් ඒක පොඩ්ඩක් ලයිට් කරන්න බැරි වෙන සීන් එක ගෙව් එක. ඉතින් මේ පැත්ත පොඩියට තිබ්බට ඉතින් අපිට ඊළඟ මිෂන් එකේ ඊළඟ එපිසෝඩ් එකේ තියෙන ලොකු මිෂන් එක. හරි යාළුවනේ ඉතින් අපි ගෙදර පැත්තට ගිහිල්ලා මේ අයන් ටික ස්මෙල්ට් වෙන්න දාලා හදමු. ෆුල් අයන් නාමර්ද? ඔව් ෆුල් අයන් නාමර් තමයි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ස්මෙල්ට් වෙන්න දාමු. ඉතින් තව ෆර්නස් එකක් ගහන්න ඕනේ වෙන එකක් නෑ. ඔන්න අපේ අයන් ටික ස්මෙල්ට් වෙලා තිබ්බා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් දැන් අපි යන්නේ ෆුල් අයන් අප්ග්‍රේඩ් එකකට. ඉතින් මෙන්න මෙතන තමයි මං අද අපේ කේව් එකෙන් හොයාගත්තු අයන් වලින් හදන හැම බඩුවක්ම දාන්නේ මෙන්න මේ චෙස්ට් එකේ. ලෙගින් එකක් ඇදුවා. ඊට පස්සේ අපිට ඕන හෙල්මට් එකක්. ඊට පස්සේ බූට් දෙකක්. ඊට පස්සේ ටූල් වලටත් අප්ග්‍රේඩ් වෙන්න ඇති තරම් අයන් අපි ළඟ තියෙනවා. ඉතින් මුලින්ම 100 එකක් ඇදුවා. අපිට ඕන වෙන ඉස්සරහට අයන් පිකැක්ස් එකක් ඕන ඩයමන්ඩ් මයින් කරන්න. අයන් සොඩ් එකක් ඇදුවා. ඊට පස්සේ තව මොකක්ද හදන්නේ? ඒ ඇතිනේ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ ටික තමයි ඉතින් අද අපි හදුවේ. තව එකක් මට අමතක වුණා ෆ්‍රෙන්ඩ්ස්. පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ ටික අපි අප්ග්‍රේඩ් කරමු. හරි දැන් අපිට තියෙනවා full iron tools ටික. ඉතින් ආමර් එකක් දාගමු. ඉතින් මට flint and steel හදන්න මේ අමතක වුණා. අර කේව් එකෙන් අපිට flint හම්බ වුණා. හරි දැන් අපිට ගින්දරක් තියෙනවා. එහෙනම් ගැම්මට පට් අප්ඩේට් එකක් අද කේව් එකෙන් නම් උනේ. එක ආමර් එකයි තිබ්බේ. ඒකෙන් ලොකු ගේමක් ගැහුවා. ඉතින් ඔන්න අපේ ෆුල් ආමර් එක
කොල්ල ලස්සනයිනේ ගැම්මට ඉන්නව දැක්කද? හරි ඉතින් යාළුවනේ අපේ මහන්සියට සාධාරණයක් කරන්න සපෝට් එකක් දෙන්න subscribe කරලා එහෙනම් ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් bye bye